ඉතින් අද වීඩියෝ එකේදී ගෙනාවේ මේ වෙනකොට රුපියල් 40000කට වඩා අඩුවෙන් ලංකාවේදී මිලදී ගන්න පුළුවන් හොඳ Android ස්මාර්ට්ෆෝන් පහක් ගැන. ඉතින් අද වීඩියෝ එකේදී මෙන්න මේ ස්මාර්ට්ෆෝන් පහ ගැන කතා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් පහෙන් හතරක්ම දරස් වෙබ්සයිට් එක දරස් ඇප් එක කරා මිලදී ගන්න. ඉතින් මම ඒකට ඕන කරන link පහළ description එකේ සහ පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. ඉතින් ඔයාලට එන්නේ link වලින් ගිහින් එන්නේ ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නවා නම් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අද වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි ගොඩක් කතා කරනවා වීඩියෝ එක ගිහින් බලමු මෙන්න මේ ස්මාර්ට්ෆෝන් පහ මොනවද කියලා. ඉතින් වීඩියෝ එකේදී කතා කරන ලිස්ට් එකේ පළවෙනි ෆෝන් එක තමයි මෙන්න මේ Oppo A3X කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ network technology එක පැත්තට ගියපුවාම බලා ගන්න පුළුවන් 4G දක්වා ස්පීඩ් එක ලබා දීලා තියෙනවා. මෙන්න මේ Oppo A3X කියන ස්මාර්ට් ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2024 අගෝස්තු 2 වෙනිදා. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ nano SIM දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් LPS LCD 120Hz ඩිස්ප්ලේ ටයිප් එක සහ 6.67ක ඩිස්ප්ලේ සයිස් එක. ඒ වගේම Android 14 සහ Color OS 14 මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් මෙමරි එක පැත්තට ගියොත් 4GB RAM එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ස්ටෝරේජ් එක 64GB සහ 128GB මිලදී ගන්න පුළුවන්. ඔයාලා ගොඩක් දෙනා බලන් ඉන්නේ මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මේයින් කැමරාව ගැන. ඉතින් මේකේ මේයින් කැමරාව මෙගාපික්සල් 8ක් තමයි වෙන්නේ. මෙන්න මේ කැමරාවේ HD quality වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේන් කැමරාවේ ෆීචර්ස් ගැන කතා කරොත් LED ෆ්ලෑෂ් ලයිට් එකක් වගේම HDR පැනරාමා කියන ෆීචර්ස් බලා ගන්න පුළුවන්. ඉතින් සෙල්ෆි කැමරාව ගත්තොත් සිංගල් සෙල්ෆි කැමරාවක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කැමරාව මෙගාපික්සල් 5ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපිට මේකෙමුත් HD quality වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සවුන්ඩ් ගැන කතා කරොත් ලවුඩ් ස්පීකර් තියෙනවා. ඉතින් ඒ වගේම 3.5mm ජැක් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ෆීචර්ස් ගැන කතා කරොත් සයිඩ් ෆිංගර් ප්‍රින්ට් ලබා දීලා තියෙනවා. ඉතින් මේකටම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරිය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. බැටරිය එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මිලිඇම්පියර් 5100ක බැටරි ටයිප් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ බැටරිය වොට් 45ක ස්පීඩ් එකකින් charge කරගන්නත් පුළුවන්. මෙන්න මේ Oppo A3X කියන ස්මාර්ට් ෆෝන් එක ඔයාලට දරස් එකේදී මිලදී ගන්න පුළුවන් රුපියල් 37900කට වගේ ආසන්න මුදලකට. ලිස්ට් එකේ දෙවෙනි ෆෝන් එක විදිහට මම තෝරගත්තේ මෙන්න මේ Redmi A5 කියන ස්මාර්ට් ෆෝන් එක. මේ ස්මාර්ට් ෆෝන් එකේ network technology එක පැත්තට ගියපුවම අපිට බලා ගන්න පුළුවන් 4G දක්වා ස්පීඩ් එක ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක 2025 මාර්තු 21 වෙනිදා තමයි රිලීස් වෙලා තියෙන්නේ. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් LPS LCD 120Hz ඩිස්ප්ලේ ටයිප් එක සහ 6.88ක ඩිස්ප්ලේ සයිස් එක. ස්මාර්ට් ෆෝන් එකේ ඔපරේටින් සිස්ටම් එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් Android 15 Go edition එක. මේ Redmi A5 කියන ස්මාර්ට් ෆෝන් එකේ මෙමරි එක ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් 64GB storage එකක් 3GB RAM එකක් එන විදියටත් 64GB storage එකක් 4GB RAM එකක් එන විදියටත් 128GB ස්ටෝරේජ් එකක් සහ 4GB RAM එකක් එන විදියට 128GB ස්ටෝරේජ් එකක් සහ 6GB RAM එකක් එන විදියට මෙන්න මේ Redmi A5 ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. මේන් කැමරාව ගත්තාම අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 32ක මේන් කැමරාවක්. ඉතින් අපිට මෙන්න මේ කැමරාවත් යොදාගෙන HD quality වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම සෙල්ෆි කැමරාව පැත්තට ගියොත් මෙගාපික්සල් 8ක වයිඩ් කැමරාවක් බලා ගන්න පුළුවන්. ඉතින් ෆීචර්ස් ගැන කතා කරොත් HDR විතරයි මෙන්න මේ සෙල්ෆි කැමරාවෙත් තියෙන්නේ. ඔයාලට මෙන්න මේ කැමරාව පාවිච්චි කරලා HD quality එකට වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සවුන්ඩ් ගැන කතා කරොත් ලවුඩ් ස්පීකර් බලා ගන්න පුළුවන්. ඒ වගේම 3.5mm ජැක් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකට ලබා දීලා තියෙනවා. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ සයිඩ් ෆිංගර් ප්‍රින්ට් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මට ඊළඟට කියන්න තියෙන්නේ බැටරි එක ගැන. බැටරි එක ගත්තාම මිලිඇම්පියර් 5200ක බැටරි ටයිප් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම වොට් 15ක ස්පීඩ් එකකින් මෙන්න මේ බැටරි එක charge කරගන්න පුළුවන්. ඉතින් එන්නේ තමයි මෙන්න මේ Redmi A5 කියන ස්මාර්ට් ෆෝන් එකෙන් මට කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ Redmi A5 කියන ස්මාර්ට් ෆෝන් එක ඔයාලට දරස් එකේදී මිලදී ගන්න පුළුවන් රුපියල් 27999කට වගේ මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකත් මිලදී ගන්න පුළුවන්.
ලිස්ට් එකේ තුන්වෙනි ස්මාර්ට් ෆෝන් එක තමයි Infinix Hot 50i කියන ස්මාර්ට් ෆෝන් එක. මේ ෆෝන් එක network technology එක පැත්තට ගියපුවාම අපිට බලා ගන්න පුළුවන් 4G දක්වා ස්පීඩ් එක ලබා දීලා තියෙනවා. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක 2024 සැප්තැම්බර් 23 වෙනිදා තමයි රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් නැනෝ SIM දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඩිස්ප්ලේ එක ගැන කතා කර බලා ගන්න පුළුවන් LPS LCD 120Hz ඩිස්ප්ලේ ටයිප් එකක් සහ 6.7ක ඩිස්ප්ලේ සයිස් එකක්. මෙමරි එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් 128GB ස්ටෝරේජ් එකක් සහ 4GB RAM එකක් එන විදියට 128GB ස්ටෝරේජ් එකක් සහ 6GB RAM එකක් එන විදියට 256GB ස්ටෝරේජ් එකක් සහ 4GB RAM එකක් එන විදියට 256GB ස්ටෝරේජ් එකක් සහ 6GB RAM එකක් එන විදියට එහෙම වුණ නැත්නම් ඔයාලට 256GB ස්ටෝරේජ් එකක් සහ 8GB RAM එකක් එන විදියට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. මේන් කැමරාව ගත්තොත් අපිට බලාගන්න පුළුවන් මෙගාපික්සල් 48ක කැමරාව. මේන් කැමරාවෙන් අපිට HD quality එක තමයි වීඩියෝ එක රෙකෝඩ් කරගන්න වෙන්නේ. සෙල්ෆි කැමරාව ගත්තට ගියොත් මෙගාපික්සල් 8ක කැමරාව බලා ගන්න පුළුවන්. සවුන්ඩ් පැත්තට ගියොත් ලවුඩ් ස්පීකර් සහ 3.5mm ජැක් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ෆීචර්ස් ගැන කතා කරොත් සයිඩ් ෆින්ගර්ප්‍රින්ට් ලබා දීලා තියෙනවා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකට. ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි එක ගැන. බැටරි එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මිලි ඇම්පියර් 5000ක බැටරි ටයිප් එකක් සහ වොට් 18ක ස්පීඩ් එකකින් මෙන්න මේ බැටරිය charge කරගන්න පුළුවන්. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මෙන්න මේ ෆෝන් එකේ කලර්ස් ගැන. ඉතින් මේ ෆෝන් එකේ කලර්ස් වර්ග 3කින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ Infinix Hot 50i කියන ස්මාර්ට් ෆෝන් එක රුපියල් 38500කට ආසන්න මුදලකට ඔයාලට දරස්සේදී මිලදී ගන්න පුළුවන්. අද වීඩියෝ එකේදී කතා කරන ලිස්ට් එකේ 4 වෙනියට මම තෝරගත්ත ස්මාර්ට් ෆෝන් එක තමයි මෙන්න මේ Realme Note 16 කියන ස්මාර්ට් ෆෝන් එක. ෆෝන් එකේ අපිට නෙට්වර්ක් එක පැත්තට ගියොත් බලා ගන්න පුළුවන් 4G දක්වා ස්පීඩ් එක ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2024 අගෝස්තු 30 වෙනිදා. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ නැනෝ SIM දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් LPS LCD 90Hz ඩිස්ප්ලේ ටයිප් එක සහ 6.74ක ඩිස්ප්ලේ සයිස් එකක්. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මෙමරි එක විවිධ විදියට මිලදී ගන්න පුළුවන්. 64GB ස්ටෝරේජ් එක සහ 4GB RAM එකක් එන විදියට 128GB ස්ටෝරේජ් එක සහ 4GB RAM එකක් එන විදියට 128GB ස්ටෝරේජ් එක සහ 6GB RAM එකක් එන විදියට 256GB ස්ටෝරේජ් එකක් සහ 8GB RAM එකක් එන විදියට ඔයාලට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මේන් කැමරාවට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 32ක කැමරාවක් LED flash සහ panorama කියන features දෙක බලා ගන්න පුළුවන්. මෙන්න මේ මේන් කැමරාවෙත් HD quality එකට වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. selfie cam එක පැත්තට ගියොත් අපිට මෙගාපික්සල් 5ක wide කැමරාවක් බලා ගන්න පුළුවන්. sound පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් loud speaker සහ 3.5mm jack එකක්. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකෙත් අපිට බලා ගන්න පුළුවන් side fingerprint ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ අන්තිමේටම කතා කරන්න තියෙන්නේ බැටරි එක ගැන. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මිලි ඇම්පියර් 5000ක බැටරි ටයිප් එකක් සහ 10 watt ස්පීඩ් එකකින් මෙන්න මේ බැටරි එක charge කරගන්න පුළුවන්. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ කලර් වර්ග දෙකකින් ඔයාලට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ Realme Note 60 කියන ස්මාර්ට් ෆෝන් එක ඔයාලට දරස්සේදී මිලදී ගන්න පුළුවන් රුපියල් 34500කට ආසන්න මුදලකට. අද වීඩියෝ එකේදී කතා කරන ලිස්ට් එකේ අන්තිම ෆෝන් එක තමයි මෙන්න මේ Coolpad CP20s කියන ස්මාර්ට් ෆෝන් එක. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක Apple ස්මාර්ට් ෆෝන් එක ඩිසයින් එකට හා සමාන වෙනවා. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ නෙට්වර්ක් ස්පීඩ් එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් 4G දක්වා ස්පීඩ් එකක් ලබා දීලා තියෙනවා. ස්මාර්ට් ෆෝන් එක 2023 නොවැම්බර් 29 වෙනිදා තමයි රිලීස් වෙලා තියෙන්නේ. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ නැනෝ SIM දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් LPS LCD ඩිස්ප්ලේ ටයිප් එකක් සහ 6.79ක ඩිස්ප්ලේ සයිස් එකක් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ ඔපරේටින් සිස්ටම් එක පැත්තට ගියොත් Android 13 කියන ඔපරේටින් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ මෙමරි එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් 128GB ස්ටෝරේජ් එකක් සහ 6GB RAM එකක් එන විදියට 256GB ස්ටෝරේජ් එකක් සහ 8GB RAM එකක් එන විදියට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකේ මේන් කැමරාවට ගියොත් බලා ගන්න පුළුවන් ට්‍රිපල් කැමරා
මෙන්න මෙයාලා ලබා දීලා තියෙනවා. මේ කැමරා පිළිවෙලින් ගත්තොත් මෙගාපික්සල් 48ක සහ මෙගාපික්සල් 2ක් වශයෙන් බලා ගන්න පුළුවන්. කැමරාවේ ෆීචර්ස් ගැන කතා කරොත් බලා ගන්න පුළුවන් LED ෆ්ලෑෂ් සහ පැනෝරාමා කියන ෆීචර්ස් ලබා දීලා තියෙනවා. HD ක්වොලිටියට වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම සෙල්ෆි කැමරාව පැත්තට ගියොත් බලා ගන්න පුළුවන් සිංගල් කැමරාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ සිංගල් කැමරාව මෙගාපික්සල් 8ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ සවුන්ඩ් පැත්තට ගියොත් ලවුඩ් ස්පීකර්ස් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකට ලබා දීලා තියෙනවා. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ සයිඩ් ෆින්ගර්ප්‍රින්ට් ලබා දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකේ බැටරි එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මිලි ඇම්පියර් 5000ක බැටරි ටයිප් එකක් සහ වොට් 18ක ස්පීඩ් එකකින් මෙන්න මේ බැටරිය charge කරගන්න පුළුවන්. Coolpad CP20s කියන ස්මාර්ට් ෆෝන් එක රුපියල් 39990කට වගේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් එන්න හිටි තමයි මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේදී මට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම කලිමුත් කිව්වා වගේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් පහෙන් හතරම ඔයාලට දරස් ඇප් එක දරස් වෙබ්සයිට් එක කරා මිලදී ගන්න පුළුවන්. ඉතින් මම ඒකට ඕන කරන ලින්ක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ ලින්ක් වලින් ගිහිල්ලා එන්නේ ස්මාර්ට්ෆෝන් මිලදී ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. ජය වේවා.